අපේ ජීවිතේ ගොඩාක් අඩු කාලයක් තියෙන්නේ. අප්පමිඳං භික්කවේ මනුස්සානං ආයු. මනුස්සයාගේ ආයුෂ චුට්ටයි. මනුස්සයෙක් ගොඩාක්ම හිටියොත් එහෙම අවුරුදු 100ක් විතර. හැබැයි අවුරුදු 100ට වැඩි ජීවත් වුණොත් එහෙම අන්තිම ජරාවට කියන්නේ හොඳටම වයසට ගිහිල්ලායි මැරෙන්නේ. වයසට යෑමේ කියන එකේ කෙලවරටම යනවා අවුරුදු 100ට වැඩි හිටියෝ. ඔන්න දේශනාව පටන් ගන්න විදිය අපේ ජීවිතේ කෙටි කාලයයි තියෙන්නේ. අවුරුදු 100ක් වගේ තමයි උපරිම. 100ට වැඩි හිටියොත් එහෙම හොඳටම වයසට යනවා. ඊට පස්සේ වයසට ගිහිල්ලා හොඳටම අමාරුවෙන් මැරෙන්නේ. මම දැක්ක එක හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. තායිලන්තේ හාමුදුරන් වහන්සේ නමක් අවුරුදු 130ක් ජීවත් වුණා කියලා. මම හිතන්නේ තාම ජීවත් වෙනවා කියලා. ඇටසැකිල්ල විතරයි. සම්පූර්ණ ඇටසැකිල්ලක් හැමකින් වැහිලා තියෙනවා ඇඳේ. ඇවිද කියා ගන්න බෑ. ඉතින් අවුරුදු 100ට වැඩි ජීවත් වුණොත් හොඳටම අමාරු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්න ටිකේ මිනිස්සු හැම වෙලාවෙම මෙයා මගේ දුව, මගේ පුතා, මගේ මහත්තයා, මගේ නෝනා, මගේ ගෙදර, මගේ ඉඩකඩම් කියලා හැම වෙලාවෙම මේ ලෝකේ තියෙන දේවල් මගේ අපේ කියන විදිහටම තමයි සිතවිලි හිතන්නේ. මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ අපේ දේවල්. ඊට පස්සේ නමුත් මේ මම කියලා හිතපු දෙයකට තියෙන ධර්මතාවය තමයි නිට්ටයව පරිහරණය කරන්න බෑ ඒක. ඒක ස්ථිරසාර නැහැ. ඉතින් යමක් මම මගේ කියලා අල්ලගෙන ඉන්නවද? ඒක නිට්ටය නෑ. ඒකේ ධර්මතාවය තමයි නිට්ටය නෑ. ඒක වෙනස් වෙලා යනවා. ඊට පස්සේ ඒ වෙනස් වුණාට පස්සේ යාට ජීවත් වෙන්න තියෙන්නේ සැපසේද දුකසේද? ඒ කියන්නේ මගේ කියලා අල්ලාගත්ත දේවල්ම වෙනස් වෙනවා. ඇයි අපි දරුවන් අපි ළඟට ඇවිල්ලා දරු සෙනෙහසින් අම්මගේ තාත්තගේ ඇඟේ වෙලිලා ඉන්නවා. මගේ දරුවෝ. නමුත් දරුවෝ හැමදාම ඔහොම ඉන්නේ නැහැ. එයාලගේ ලෝකේ අමෝතු ලෝකයකට යනවා. එතකොට අර අම්මලා තාත්තලා නොකීවට ඒ මිනිසුන්ගේ හිත වේදනায়. මගේ කියලා ගේ හදාගෙන තියෙනවා. දරුවෝ කියනවා කො වෙනස් කරන්න ඕන මේ ලෝකෙට මේ ගේ හරියන්නේ නැහැ. අකමැත්තෙන් හරි අම්මලා තාත්තලා කැමැත්ත දෙනවා. මේවා දඩි බිඩි ගාලා කඩනකොට ඒ මිනිසුන්ගේ හිත වේදනায়. ඉඩකඩම් බෙදලා යනවා. ඒ මිනිසුන්ගේ හිත වේදනায়. ඉඩකඩම් වලට මේ සහෝදරයෝ නඩුහබ කියා ගන්නවා. වචන කියනවා. හිතට වේදනায়. මගේ කියලා මේ ශරීරේ පවල්ලාගෙන ඉන්නේ. මේකත් අතපය වාරු නැතුව යනවා. පෙනීම අඩු වෙනවා. මගේ කියලා හිතාගෙන හිටපු හැම දෙයක්ම වෙනස් වෙද්දී මේ හිතට දුක විතරයි උරුම වෙන්නේ. මම කියලා අල්ලාගත්ත දෙයට උරුමේ වෙනස් වීම නම් ඒක හැමදාම මේ විදිහට තියෙන්නේ නැත්තම් නොනැති කෙනාගේ හොඳම තීරණය තමයි කිව්වා මේ ඔක්කොම අතහැරලා මහාන වෙන එක. හොඳම තීරණය ඒක තමයි කිව්වා. මේව හැමදාම තියෙන්නේ. මේ බුරුමේට වෙච්ච දේ දැක්කනම් ඔය අනුන්ගේ කියලා කිව්ව බිල්ඩින්ද ඔය කඩාගෙන වැටුනේ මම කියලා මිනිස්සු හිතාගෙන හිටපු බිල්ඩින්ද කඩාගෙන වැටුනේ. මගේ කියලා. හාමුදුරුවෝ පවා මේ පන්සල් ඒ දායකයෝ අපේ පන්සල් අපේ වෙහෙර අපේ ආරාමේ හාමුදුරුවෝ 100 ගාණක් අපවත් වුණා. ඔය හාමුදුරුවෝ ගෙවල් අත්හැරියට ඔය හාමුදුරුවන්ගේ අම්මලා තාත්තලා මගේ පුතා කියන සංඥාවෙන් හිටියා. දැක්කද පොඩි හාමුදුරන්ගේ අත්
වෙන් වෙලා කකුල් වෙන් වෙලා කඳ විතරක් ඇස් හරිනවා හාමුදුරුවෝ. යාන වාහන ඔක්කොම සුණු විසුණු වුණා. නගරයක් සුණු විසුණු වුණා. ඇමරිකාවේ ධනවතුන්ගේම ප්‍රදේශයේ හොලිවුඩ් ඇතිවෙච්ච ගින්න මාසයකට වැඩිය ගියන් නිවන්න. මම මගේ කියලා අල්ලාගෙන හිටපු ලෝකෙම පිච්චීගෙන ගියාද නැද්ද? ඉතින් මේවත් දැකලා මම මගේ කියලා අල්ලාගෙන ඉන්න මිනිස්සු මැරෙන්නේ නැද්ද? දාලා යන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැද්ද? මේවා දැකලා මොලේ තියෙන කෙනෙක් නම් තවත් මොකට මගේ කියලා මේකේ පිටිපස්සේ ගාටනවද කියලා ඇහුවා. මේක අතහැරලා යන්නේ නැතුව. ඇත්ත කතාව ඕක තමයි කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මරණයේදී ඔන්න කවුරු හරි මේවා එහෙමත් අතාරින්නේ නැහැ. එහෙම කොහොමද අතාරින්නේ? ඔය මිනිස්සු ආමුදුරුන්ට බැන්නට අපිටත් බැරිවම සිවුරු දාගෙන ඉන්න කියලා එනම් මහාන වෙන්නකෝ. හිතන්නවත් බෑ. ගෙවල් දොරවල් දාලා යන්න හිතන්නවත් බෑ. එනිසා ඒක පැත්තක තියමු. ඊට පස්සේ දැන් තවම ඉන්නවා මේක මම මගේ කියලා අල්ලගෙනම ඉන්නවා. හැබැයි අවසානයේ මොකද උනේ? මරණයේදී ඉසියල්ලම දාලා ගියා. ඔයාලට මොනවද දාලා යන්න සිද්ධ වෙන්නේ මරණයේදී කියලා ඇහුවොත් ඒකට උත්තරේ මොකක්ද දන්නවද? මගේ කියලා යමක් හිතනවා නම් ඒක තමයි දාලා යන්නේ. ඔය ගෙදර ඔයාලා කෙනේ මරණයේදී ඕක තමයි දාලා යන්නේ. ඔය මහත්තයා, ඔය නෝනා, ඔය දරුවෝ, ඔය ඥාතීන් ඔයාලට පේන ඔයාලගේ ඥාතීන් අපේ ඥාතීන් ඔය මගේ ධනය මගේ උගත්කම මේවමයි දාලා යන්න තියෙන්නේ. මරණයේදී දාලා යන්න සිද්ධ වෙන දේවල් මොනවද? යමක් මම මගේ කියලා අල්ලගෙන හිටියද ඒ ඔක්කොම දාලා යන්න වෙනවා. දැන් මේ ඇඟ කාගේද? මගේ. මරණයේදී දාලා යන්නේ මොකද්ද? ඒකම දාලා ගියා. ඊට පස්සේ ඒ නිසා මම කියලා හිතන දේ දාලා යන්න වෙනවා නම් නුවණැතියා කරන්නෙම ඒ දාලා යන්න තියෙන දේවල් ගැන මම මගේ ආත්මය කියන හැඟීම නැති කරගන්නවා කිව්වා. දැන් මේ කියන්නේ මොකද්ද? අර වයසක දෙන්න රහත් වෙච්ච හැටි. ඒ දෙන්න කැලේට නොගියට සිවුරක් දාගෙත්තේ නැති වුණාට අර පැල්පතේ ඉඳලා යාලා නැති කරගත්තා මොකද්ද? මම මගේ කියන එක. මමායනය. මමායනය කියන එක නැති කරගත්තා. අපේ මිනිස්සු කියන්නේ කවුද? මමත් ඔබත්. රෝමයක් ගානේ මට hina වුන්නේ නැහැ. මට කතා කළේ නැහැ. මාව ගණන් ගත්තේ නැහැ. මන් දිහා බැලුවේ නැහැ. මට ලොකුකම් පෙන්නනවා. කාටද මේ? මට. ඕවා නේද මේ තියෙන අවුල්? ඕවමයි තියෙන ගෙවල් වල අවුල්. මට ලොකුකම් පෙන්නනවා කියලා. මම කියන තැනම කරකිනවා. මාව දාලා ගියා. මට මෙහෙම කළා. මාව තේරුම් ගත්තේ නැහැ. අර බලන්න එක තැනකම කරකින හැටි. මට අසාධාරණයක් වුණා. මට යුක්ති ඉෂ්ට වුණේ නැහැ. මාව ඒ කට්ටිය තේරුම් ගත්තේ නැහැ. මම මෙහෙම කරද්දී ඇයි මට මෙහෙම කරන්නේ? එක තැනකම කරකිනවා. මොකද්ද? මම දැක්කද ආත්ම දෘෂ්ටිය. අර වයසක දෙන්න පැල්පතේ ඉඳලා ඕක නැති කළානේ. ගිරි ගුහාවකට නොගියාට කසාවතක් දරාගත්තේ නැති වුණාට
බුදුරජාණන් වහන්සේට පුතා කියලා දුවගෙන ආපු අර අම්මයි තාත්තයි ලොකු දෙයක් කළා. වයසට ගිහිල්ලා ලොකු දෙයක් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහිනකින් එක් වෙලා සොම්නසින් සිටිද්දී බොඳ වෙලා යයි එලෙස අවදි වී බලති. ඔන්න මේක හොඳට මතක තියාගන්න. ලස්සන හීනයක් දකින්න. අවදි වෙනවා. ඒ හීනේ නැහැ. කවදාවත් නැහැ. මතක තියාගන්න. මැරෙනවා කියන එක අපේ ඥාතින් මැරෙනවා කියන එක හීනයක්කින් අවදි වෙනවා වගේ. දැන් මීට අවුරුද්දකට කලින් ඔයාලා දැක්ක තාත්තා එක හීනයක් ඔයාලට දැන්. දැන් මතක් කිරිල්ලක් විතරයි තියෙන්නේ. එයා කතා කරන්නේ නැහැ. එයාගේ හඬ නැහැ. එයා ළඟ ගැවසෙන්නේ. මේ ජීවිතේ අපි අත්හැරලා තවත් ජීවිතයක ඉපදෙනව නේද? හීනකින් තවත් හීනයකට ගියා. මේ හීනේ ඇතුලේ තියෙන දේවල් තමයි මේ අල්ලගන්නේ. ඔයා, මෙයා, මම, අපේ මේ ඔක්කොම ටික අල්ලා ගන්නවා. දැන් තාත්තා හීනෙන් ගියා. දැන් තව ඔයාලා තව කට්ටිය එන්නේ. එක එක්කෙනා හීනකින් යයි. ගිහිල්ලා තවත් හීනයකට යනවා. ඕක තමයි ඇත්ත. ආයෙ මැරිච්ච කෙනා හීනයක් නැවත දකින්න බෑ වගේ මැරිච්ච කෙනා ආයෙ දකින්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහපු දැකපු දේවල් නාම මාත්‍රිකව කියනවා. අතීතය ගැන සිහි කරද්දී නම විතරයි කියන්න තියෙන්නේ. දැන් ඔයාලා තාත්තා ගැන කියනවා. අපේ තාත්තා මෙහෙමයි කියලා. ඉතින් නම විතරයිනේ කියන්නේ. පෙන්නන්නකො භෞතික වශයෙන්. ඒකයි කියන්නේ රූපං ජීරති නාමං ජීරති. නාම මාත්‍රිකව කතා කරනවා පුජ්‍යලයා නැහැ. කෙනා නැහැ. මේ මෘත දේහ ඉදිරියේ අඬනවා. කෙනා නැහැ. මම ළඟදින් එනකොට මේ වාහනේ ගීතයක් ඇහුණා. ඒ තමයි සුදි කොඩිවැල් දාලා මේ ලොකුවට සරසලා මල ගෙදර එහෙම තිබ්බට ඒ කිසිම තැනක ඒ මිනිස්සයා ජීවත් වෙලා ඉද්දී ඒ මිනිස්සයා විඳපු අත්දැකීම වේදනාව කොතනකවත් නැහැ. මල ගෙදර තියෙන කොඩිවැල් විතරයි. බෝට් එකයි. කවදාවත් දැකපො නැති හදිස්සියකට කරදරයකට එක් නොවිච්ච සෙනගක් එකතු වෙලා. අර දේහේ වටේ. මිනිස්සු කඳුළු සල්නවා මිනිහ දිහා බලාගෙන. අර මිනිහට කතා කරන්න හිතෙනවලු පුළුවන් නම් ඇයි අනන්නේ කියලා. ඇයි කවදාවත් ඇවිල්ලත් නැහැ. මෙයා ගැන දන්නේත් නැහැ. අනුන් අඬනකොට කඳුළු වැටෙන අය නැද්ද? මලගෙවල් වල ඔය වගේ. මලගෙවල් වල ඇත්තටම ඔය ගින්දර වේදනාව මට එක්කෙනෙක් එක කෑරෙනවා. අනිත් අය අඬද්දින් අඬනවා. ඔය hina වෙද්දින් hina වෙන්නේ. hina වෙද්දින් hina වෙන්නේ. ඒ වගේ. ජීවිත කාලේ ඉදින් ඒ මනුස්සයාට නොලැබුණ ගෞරවය හිස පහත් කරලා අත් දෙක එකතු කරලා ජීවත් වෙලා ඉදින් එකෙක් වැන්දේ නැහැ. මැරුණාට පස්සේ ලිස්සලා වැටෙද්දින් අත දුන්නේ නැති මිනිස්සු මැරුණාට පස්සේ මෙන්න හිසේ තියාගෙන යන 4 දෙනෙක් උස්සගෙන යනවා. ජීවත් වෙලා ඉදින් එකෙක් වඩා ගත්තේ නැහැ. මේ මලගෙවල් වල ගිහිල්ලා බලාගෙන ඉන්න ඕන. පැත්තක පුටුවක් තියාගෙන තමන්ගේ ශරීරයේ මිනියට දාන්න දේහයට. දැන් මමයි ඔය මැරිලා ඉන්නේ කියලා. පිටේ ඉඳලා බලාගෙන ඉන්න.
ඔන්න දෙන්නේ නැහැ දැන් ඒකව වැන්දා. මම මල ගෙදර ගිහලා මම දැනොත් පාන්සකුලෙකට ගියාම බලා ඉන්නවා. hina වෙවි වාහනෙන් බහිනවා කට්ටිය කතා වෙලා. ගෙදර ගාවට එනකොටම hinaව වලක්වා ගන්නවා. බිම් බලාගෙන ඇවිල්ලා වැඳලා පාර්සලයක් අර මොනවාට තෑග්ගක් ගෙනාව බිස්කටයක් හරි දීලා මිනිහ ළඟට ගෙනල්ලා හිස පාත් කළා. ඒකට අර මිනිස්සු ටිකක් අඬනවා. ඊට පස්සේ එළියට එනවා. ඔන්න යාළුවෝ දෙතුන් දෙනෙක් මුණ ගැහෙනවා. කයිය හොඳටම කයිය විට කනායේ විටට සෙට් වෙනවා. ඊට පස්සේ පාරෙන් එහා වෙනම කට්ටියක් තැන් තැන් වල කසු කුසු පොඩ්ඩක් ඔයාගේ දේ මල ගෙදරක මල ගෙවල් වලට යන්න. තේරුණා නේද? නිවන් දකින මාවතේදී මල ගෙදර කිල්ලට අහු වෙන්නේ නැහැ. මල ගෙදරේ තමයි මේ භාවනා ශාලාව. වැදන්නේ අපේ ජීවිතේ ඒකනේ කිව්වේ භාග්‍යවතුන් වහන්සේ මේක මුලින්ම වදාලා මේක ඇත්ත තේරෙනවා නම් ගෙවල් දාලා දුවනවා කිව්වා. සිවුර හොයාගෙන දුවනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට දුවනවා කිව්වා මේක ඇත්ත තේරෙනවා නම්.